අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කොට ඇත. ප්‍රධාන කර්තෘ, ප්‍රවෘත්ති කර්තෘ, අධ්‍යක්ෂ ප්‍රවෘත්ති කළමනාකරු සියලුම මාධ්‍ය ආයතන අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම. අන්තර්ජාලයේ ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා විශේෂයෙන් ටෙලිග්‍රෑම්, WhatsApp ආදී ගිණුම හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ. 2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇත. මෙහිදී පුද්ගලයන් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, යූසර්නේම්, පාස්වර්ඩ්, QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින් මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා විවිධ ගිණුම්වලට මුදල් බැර කර ගැනීම ආදී වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත. එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත් පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා, ටෙලිග්‍රෑම්, WhatsApp හෝ වෙනත් ගිණුම් තුළ නොදන්නා පුද්ගලයන් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මගින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම් වලට හා ක්‍රියාවන්ට හසු නොවීම. නොදන්නා පුද්ගලයන් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මගින් පළ කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකීම. සයිබර් අවකාශය තුළ නොදන්නා පුද්ගලයන්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමග බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයන් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම. ගිණුම් අංක, පුරපද, OTP කේත බාහිර පුද්ගලයන් සමග කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම. නොදන්නා පුද්ගලයන් ලබා දෙන ජංගම යදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණීය පවතින ප්‍රවේශ අවසරය නොලබා දීම. ශ්‍රී ලංකාවේ සමාජ ජාලා හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා, ඔන්ලයින් ෆයිනෑන්ෂල් ෆ්‍රොඩ්ස් පිළිබඳ මහජනයා වැඩිදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ. 1. වංචනික සම්බන්ධතා. ෆේක් account impersonation. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හෝ ආයතනවල නමින් නිකුත් කළ ව්‍යාජ ගිණුම සම්බන්ධව දැනුවත් කිරීම. 2. ඔන්ලයින් ලෝන්, easy money scams. සමාජ මාධ්‍ය ජාලා හරහා ඔන්ලයින් ක්ෂණික ණය නැවත ගෙවීම අවශ්‍ය නොමැති බවට පවසා ලබා දෙනු ලබන ණය. මෙය මුහුණු පුතේ හරහා හා WhatsApp ආදියෙන් බහුලව සිදුවේ. පළමුව සර්විස් ෆී හෝ රෙජිස්ට්‍රේෂන් පේමන්ට් ලෙස ඉල්ලීම් කරනු ලබයි. ඉන්පසු එම මුදල් ලබාගෙන ණය නොදී සිටියේ. එසේ නොමැතිනම් කුඩා ණයවාරිකයක් ලබා දී ඒට විශාල පොලියක් ඉල්ලීම් කරනු ලබන අතර එය ගෙවීම පැහැරහැරියහොත් නෑදෑ හිතමිතුරන් හට දුරකථන ඇඹලීම් ලබාගෙන අපහසුතාවයට පත් කරනු ලබයි. 3. ෆිෂිං ලින්ක්ස්, SSL ලින්ක්ස්. බැංක්, ටෙලිකොම්, ඩෙලිවරි කම්පනි, WhatsApp, Facebook Messenger මගින් යවන ලින්ක් සම්බන්ධව. පාස්වර්ඩ්, OTP, බැංක් ඩීටේල්ස් ලබාගෙන ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම සම්බන්ධව. 4. ඔන්ලයින් ජොබ්ස්, ෆ්‍රොඩ්ස්. ඔන්ලයින් ඩේටා එන්ට්‍රි, වර්ක් ෆ්‍රොම් හෝම් රැවටීම. ඉහළ වෙටුප් ලබා දෙන බවට රෙජිස්ට්‍රේෂන් ෆී ගෙවීමට කියා මුදල් ලබා ගැනීම සම්බන්ධව. 5. රොමෑන්ස් රිලේෂන්ෂිප් ස්කෑම්ස්. Facebook, Instagram, WhatsApp, Facebook Messenger ප්‍රොෆයිල් මගින් විශ්වාසය ගොඩනගා මුදල් සොරා ගැනීම සම්බන්ධව. පිටරට සිට ගිෆ්ට් පැකේජ් ලබා දෙන බවට පවසා මුදල් ලබා ගැනීම සම්බන්ධව. 6. ඉන්වෙස්ට්මන්ට්, ක්‍රිප්ටෝ, ෆොරෙක්ස්. ඉහළ ලාභවලට පොරොන්දු වන ටෙලිග්‍රෑම්, FB ගෲප්ස් ආදිය සම්බන්ධව. රෙජිස්ට්‍රේෂන් ෆීස්, වොලට් ට්‍රාන්ස්ෆර් රිෆරල් ස්කීම්ස් ආදිය සම්බන්ධව. 7. ලොටරි ක්‍රයිස් ස්කෑම්ස්. ඔබට රුපියල් මිලියන X දිනා ඇති බවත් එය ලබා ගැනීමට පෙර බද්දු ප්‍රොසෙසිං ෆී ගෙවන්නේයි ප්‍රකාශ කර මුදල් ලබා ගැනීම සම්බන්ධව. යමෙක් WhatsApp මගින් ලොටරි ප්‍රයිස් ඔෆිසර් ලෙස පෙනී සිටීම සම්බන්ධව. 8. ඔන්ලයින් shopping frauds. Facebook pages, groups හරහා විකුණන්නන් කියා මුදල් ගෙවා පරිපෝෂණය නොලැබීම සම්බන්ධව. හඳුනාගත නොහැකි විකුණන්නන් සිටිනු ලබන අතර මෙය cash only, bank transfer only ලෙස පරිභෝජකයන්ගෙන් මුදල් ලබා ගැනීමේ වංචා සම්බන්ධව. 9. children and elders targeting. වැඩිහිටියන්ට බොහෝ විට අමුත්තන්ගේ හෙල්ප් රික්වෙස්ට් අනුමත කිරීම හරහා වෙනත් විදේශ රටවල් වල ජීවත් වනු ලබන පුද්ගලයන් විසින් බහුලව මෙම අපරාධය සිදු කරනු ලබන බවට පෙනී යයි. ළමයින් වෙනුවෙන් ගේමිං টপ අප් ස්කෑම්ස්, ෆ්‍රී ස්කින්ස් ලින්ක්ස් මගින් මුදල් ලබා ගැනීම සම්බන්ධව.
මේ ආකාරයට සමාජ ජාලා හරහා විවිධ වංචාවන් සිදුවන බැවින් එහි ආරක්ෂිත පියවර වශයෙන් පහත කරුණු දැක්විය හැකියි. වෙරිෆයිඩ් බැජස් හෝ ඔෆිෂියල් පේජස් පරීක්ෂා කරන්න. දෙවැනි පාර්ශවයට බැංක් ඩීටේල්ස්, NIC, ලොගින් ඩීටේල්ස් නොදෙන්න. OTP, පාස්වර්ඩ්, පින් කිසිවෙකුට ලබා නොදෙන්න. සැකසහිත ලින්ක්ස් ක්ලික් නොකරන්න. විශ්වාසනීය වෙරිෆයිඩ් account පමණක් භාවිතා කරන්න. බැංක් ඩීටේල්ස්, NIC කොපි, කාඩ් නම්බර් ෆොටෝස් අගයකට ලබා නොදෙන්න. මුදල් ඉල්ලීමක් ඇතනම් අනන්‍යතාවය සනාථන කරන්න. සිදු වූ වංචාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් ක්‍රයිම් යුනිට් වෙත වහාම පැමිණිලි කරන්න.